ස්තුතියි ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම පළමුවෙන්ම අපේ දයාසිරි ජයසේකර මැතිතුමත් ආවා සුගත් මන්ත්‍රීතුමා කතාවත් මම අහගෙන හිටියා යම් යම් චෝදනා එල්ලුණා ඒ වගේම මම ඒ සුගත් මන්ත්‍රීතුමා තව ඉල්ලීමක් කරනවා ඔබතුමාව අවභාවිතා කරන්න දෙන්නත් එපා මොකද මම දැක්කා මම එතුමට ගිහිල්ලා පෞද්ගලිකව පෙරීදත් ගිහිල්ලා කතා කරා සමාජ මාධ්‍යයේ මාලිමාවේ පේජස් සරහා දාලා තියෙනවා එතුමගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි දාලා ඩීවී චානක මන්තුමා පාර්ලිමේන්තුවේදී සුගත් මන්ත්‍රීවරයාට වාහනයක් ලබා දීමට විරුද්ධ වෙයි. එතුමට වාහනයක් දීපු එක වැරදි. මම එහෙම කිසිම දෙයක් මන්ත්‍රීතුමාගේ නමත් අද තමයි පාර්ලිමේන්තුවේ කතා කරේ. ඒ වගේම එළියේ කතා කරලා නැහැ. ඒකින්ද ඒ සමාජ භාවිතයට ඒ වගේම ඔබතුමා අවබෝධවිතා කරන් දෙන්න එපා. මේ මාලිමාවේ කරපු හොඳ වැඩවලින් එකක් මම විශ්වාස කරනවා අපේ රටේ සාධාරණ නියෝජනයක් එතුමටත් ලැබිය යුතුයි ඒ වගේම අපේ රටේ ඉන්න සියලුම ආබාධිත සියලුම දෙනා වෙනුවෙන් එතුමට පෙනී හිටින්න ශක්තියද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනකම අපේ පූර්ණ සහයෝගය එතුමට අනිවාර්යෙන් ලබා දෙන්න. ඒ වගේම තමයි අපේ වසන්ත ඇමතුමා ඉන්නවා. වසන්ත ඇමතුමාට මම පෞද්ගලිකවත් කිව්වා බලශක්ති විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ වෙලාවේ අපි ප්‍රශ්න රාශියක් ඇමතුමාට ඉදිරිපත් කරා. හැබැයි එතුමාට පිළිතුරු කතාවට තිබ්බේ විනාඩි 10යි. අපි වසන්ත ඇමතුමාටත් විනාඩි 25ක් තිබුණා. නියෝජ්‍ය ඇමති කෙනෙකුට විනාඩි 20ක් 25ක් තිබුණා. මොකද දක්ෂ කත්තිගේ කොමතුමා. හැබැයි අදාළ ඇමතිතුමාට උත්තර දෙන්න වෙලාවක් නැහැ. එතුමා කියන දේවල් වලට අපිට ප්‍රතිප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. එහෙම කරන්න එපා. අපිට තියෙන්නේ 3 දෙනෙක් ඉන්නේ ඉඳ විනාඩි 12. ඕන අපේ කාලේ හරි දෙන්න අදාළ අමාත්‍යවරයාට අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. නැත්නම් අනිත් දවස් වලටත් අපිට විදුලි බලේ කතා කරන්න වෙනවා. ඒ වගේ අපි දැක්ක අමාත්‍යතුමා කියනවා චන්ද්‍රිකා වැවේ ෆ්ලෝටින් සෝලර් එක, ඒ වගේම කිරිබ්බංගාර ෆ්ලෝටින් සෝලර් දෙක අපි 2025 ආරම්භ කරා කියලා. අනේ ඒව කමිෂන් කරලත් ඉවරයි. මේක 2024 ආරම්භ කරලා දැන් කමිෂන් කළ වැඩත් යනවා. මේකෙන් දැන් විදුලියත් උපදිනවා. මේක ITN නාලිකාවේ දවස්වල ගිය ආණ්ඩුව කාලේ දවස ගානේ ඔක පෙන්නුවා. හැබැයි එහෙම එක කියනවා මේ අපි දු පටන් ගත්තේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි දැක්කා තෙල් ටැංකි සංකීර්ණේ. තෙල් ටැංකි සංකීර්ණේ CPC එකට අයිති 24 දැන් වැඩ ආරම්භ කරලා ඉවරයි. දැන් ටැංකි දෙකක වැඩත් ඉවරයි. ටැංකි 5කට මුදල් වෙන් කරලත් ඉවරයි. හැබැයි එමෙතුමා ඊයේ කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් පත්‍රිකාවක් දානවා මේව සංවර්ධනය කරන්න කියලා. මේ මාධ්‍ය සංදර්ශන කරන්න කැබිනට් එක අවභාවිතා කරන්න එපා කියලා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ වගේම තමයි අපි නලින්ද ජයතිස්ස මැතිතුමා ඊට සෞඛ්‍ය තියෙනවා. හැබැයි අද අමාත්‍යතුමා පැහැදිලි කිරීමක් කරා වෛද්‍යවරුන්ගේ පඩි වැඩිවීමක් පිළිබඳව. ඒ වගේම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරා මේ පඩි වැඩිවීමක් වෙනවා නම් ඇයි මේකට විරුද්ධ? ඇයි මේම ස්ට්‍රයික් කරන්නේ? මේ දේ කරන්න එපා කියලා. හැබැයි අපි හැමදාම ඉන්නේ ජනතාවගේ පැත්තේ. අපි විපක්ෂයේ වශයෙන් කිසිම ස්ට්‍රයික් එකකට සහයෝගය ලබා දෙන්නේ නැහැ. එදා තෙල්පිරුම් හිමියන් ස්ට්‍රයික් කරපු වෙලාවෙත් මම පාර්ලිමේන්තුවේ කතා කරේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන. අද වෛද්‍යවරු ස්ට්‍රයික් කරත් ඒකෙන් පරිහානියට එහෙම නැත්නම් ජනතාවට තමයි ප්‍රශ්න වෙන්නේ. රෝගීන්ට තමයි ප්‍රශ්න වෙන්නේ. හැබැයි ඔවුන්ගේ ස්ට්‍රයික් කිරීමේ අයිතියට අපිට බාධා කරන්නත් බෑ. ඒකින්ද අමාත්‍යවරයා ආණ්ඩුව මැදිහත් වෙලා ඒ ප්‍රශ්න විසඳන්න ඕන. ඒ වගේම තමයි මේ පඩි වැඩි කිරීම. ඔය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොයි වෙලාවකවත් කියලා නැහැ පඩි වැඩි වෙලා නැහැ කියලා. එතුමන්ලා අපේ පක්ෂෙත් හමු වුණා. හමු වෙච්ච වෙලාවේ එතුමන්ලා කතාව පටන් ගත්තෙම මූලික පඩිය බේසික් එක වැඩි කරපු එකට අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. එහෙම තමයි එතුමන්ලා කතාව පටන් ගත්තේ. ඒ පටන්ගෙන ඔවුන්ට වෙලා තියෙන අසාධාරණයක් කියනවා. මොකද්ද මේ අසාධාරණේ? මේක මුදල්මය අසාධාරණයක් නෙවෙයි පූර්ණ කාලීන අනාගතයටත් බලපාන මෙතුමන්ලගේ මේ රැකියාවේ මේ පඩිය ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නයක් කියන්නේ. මේ පඩිය හදන ක්‍රමවේදයක් තියෙනවා. ඊයේ මම අහගෙන හිටිය වසන්ත ඇමතුමා කියනවා 30න් එකක් දෙන එක ඉරිද දවසේයි නිවාඩු දවසේයි වැඩ කරොත් ඒක සාධාරණයි කියලා. මම දැක්ක ඔබතුමා කියද්දි මමත් ඉස්සරහා හිටියා. ඒයි කොහොමද ඒක සාධාරණ වෙන්නේ? ලංකාවේ මොන රාජ්‍ය ආයතනයේද තම අමතර වැඩ කරනවා නම් OT එකට සමානයිනේ. ඉරිද දිනේ වැඩ කරනවා නම් ඔබතුමා කතා කරන්න. වසන්ත සමරසිංහ වසන්ත ඇමතුමාට අවස්ථාව. ඔබතුමා අහන ප්‍රශ්නයන් සාමාන්‍යයෙන් මාසික පඩිය කියලා කියන්නේ දින 30ක පඩියකට. මාසික පඩිය කියලා කියන්නේ. දින 30න් තමයි පඩියේ සාමාන්‍ය දිනයක වටිනාකම හොයන්නේ මන්ත්‍රීතුමා. ඒක තමයි 30න් අපි බෙදලා තියෙන්නේ.
ගරු ඇමතුමනි ඒකට මම කියපු කාරණය 30න් එකක් බෙදුවොත් ඒක තවත් සාමාන්‍ය දවසක් වෙනවා. මේක අමතර වැඩක්. ඒ කියන්නේ මේක දැන් Tamanට තියෙන දවස් ටිකෙත් වැඩ කරලා ඉරිදා දවසෙත් වැඩ කරනවා නම් පෝය දවසෙත් වැඩ කරනවා නම් Tamanගේ පවුලත් එක්ක Tamanගේ ළමයිත් එක්ක ඉන්න කාලය කැප කරලා එහෙම නැත්නම් Tamanගේ PP එකක් කරන්න Tamanගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරන්න අවස්ථාව කැප කරනවා නම් ඒක තවත් සාමාන්‍ය දවසක් නෙවෙයි. ඔතම පෙට්‍රෝලියම් එකේ ගිහිල්ලා ආන්නකො මං හිටියා පෙට්‍රෝලියම් එකේ. සාමාන්‍ය ඉරිදා වැඩ කරනවා නම් 100ට 150ක් ගෙවනවා. 100ට 150ක් මේ අතිකාල නෙවෙයි. අතිකාල දෙන්නේ නැහැ ඉරිදා දවසට. ඉරිදා දවසට දෙන්නේ ඒ අතිකාල වෙන කතාව. ඒක එකෙන් 80. ඒක නෙවෙයි. මම ඒකට එන්නම්. මේ එකෙන් 30 කියනකොට සාමාන්‍ය දවසක පඩිය දෙන්නේ. හැබැයි ඒක අසාධාරණයි. අසාධාරණ වෙන්න හේතුව තමයි ඕනෑම කෙනෙකුට තමන්ගේ නිවාඩු දිනය කැප කරනවා නම් ඕනෑම ආයතනයක සාමාන්‍ය ගෙවන එකට වැඩිය ගෙවනවා. පෙට්‍රෝලියම් එකේ 100ට 150ක් ගෙවනවා. සාමාන්‍ය දවසේ 3000 නම් ඉරිදට 4500ක් ගෙවනවා. ඔය ගිය සතිය බුදුවල CPSTL එක ඉරිද වැඩ කරා. එතකොට ගෙවන්න ඕන 100ට 150. අනිත් රාජ්‍ය ආයතනවල රුපියල් 1000ක් දවසට ගෙවනවා නම් 1300ක් ගෙවනවා නිවාඩු දවසක් වැඩ කරොත්. මේක තමයි ඉරිදට තියෙන ක්‍රමවේදය. මේක තමයි පොයි දවසට තියෙන ක්‍රමවේදය. තමන්ගේ නිවාඩුව කැප කිරීමට සාමාන්‍ය දවසට වඩා වැලියු එකක් ඉල්ලනවා. මේක ඉල්ලන්නේ එතුමන්ලා කියන්නේ මේක අද වසන්ත ඇමතුමා අද මැදිහත් වෙලා පඩි වැඩි කරන්න කියලා. එතුමන්ලා කියන්නේ අවුරුදු දෙකක් හරි ගියොත් කමක් නැහැ. මේ වෙලාවේ මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරොත් මේක සදාටම ඒ කියන්නේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව අද තියෙයි හෙට නැති වෙයි. අවුරුදු 5ක් තියෙයි. අපි කියන්නේ අවුරුදු 5ක් තියෙයි. හැබැයි මේක ඊළඟ ආණ්ඩුවට තව අවුරුදු 50ක් ගියත් මේ ස්ට්‍රක්චර් එක දිගටම තියෙනවා. ඒක තමයි කියන්නේ මේ 20න් එක තියන්න කියලා. අනිත් පැත්තෙන් කියන මේ 80න් එක. මේ 80න් එක 1980 ඉඳන්ම මේක තියෙනවා. මේකට හේතුව විද්‍යාත්මක කරුණු. මේ එක පුද්ගලයෙක්ගේ මිනිස් පැය මේ මිනිස් පැය වටිනාකම ඒ වගේම වෛද්‍යවරුන්ගේ මිනිස් පැයේ වටිනාකම මේව ගණනය කරලා තියෙනවා. එක මිනිස් පැය වගේ මිනිස් පැය 4ක් තමයි වෛද්‍යවරයෙක්ගේ මිනිස් පැය කියලා. ඒක අනුව තමයි මේ 81කින් එක බෙදීම 80 තියෙන්නේ. ඒක එකපාරට පඩි වැඩි වෙනකොට මේකේ අමතර වැඩවලට මේ වැඩි වෙනවා කියලා එක බෙදීම 120 කිරීම සාධාරණ නෑ. මේක පර්මනන්ට් වෙන්නේ. මේ වෛද්‍යවරු ටික කියන්නේ ගරු සභාපතිතුමනි මේ රට දාලා යන්න ඕන තරම් ඉඩ තියෙන මිනිස්සු. මේ ලක්ෂ 3ට 4ට ඉන්න ඕන අය නෙවෙයි. ලක්ෂ 20ක් 30ක් දෙනවා ලෝකේ ඕනම රටකට ගියාම. රටේ ආර්ථික අර්බුදේ තියෙන වෙලාවේ වෛද්‍යවරු රාශියක් ගියා. හැබැයි මේ මිනිස්සු ටික ගියේ නෑ. මේ මිනිස්සු රට වෙනුවෙන් හිටියා. හැබැයි ඒ මිනිස්සුන්ට මෙච්චර පඩි වැඩි වෙනවා අසාධාරණයි කියලා සමාජ මාධ්‍ය ගහන එක වැරදි. තමන් ලෙඩ වුණාම වෛද්‍යවරයෙක් ගාවට ගියාම දෙවියා වෙනවා. හැබැයි ලෙඩේ හොඳ වෙච්ච දවසේ ඉඳන් වෛද්‍යවරයට බයිනවා. මේක තමයි ඇත්ත. හැබැයි මේ වෛද්‍යවරුන්ට ගහන එක සම්පූර්ණ නවත්තන්න. මෙවුන්ට ඕන වෙලාවක මේ රට දාලා යන්න පුළුවන්. එතෙන්ට මේ රට ගෙනියන්න එපා කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. ආණ්ඩුවෙන් වෙලාව ගන්න ආමාන්‍ය ගරු සභාපතිතුමනි ඉරිදා දවසක් එහෙම නැත්නම් නිමාඩු දවසක් වැඩ කරපුවාම වෛද්‍යවරුන්ට හම්බ වෙනවා 30න් එක හම්බ වෙනවා. ඒක හරි. බේසික් එක 30ට බෙදලා 30 එකක් හම්බ වෙනවා. ඊට අමතරව පැය 6යි එදාට වැඩි ඊට අමතරව තව පැය 4ක ඕවර් ටයිම් එකකුත් හම්බ වෙනවා. ඒ කතාව කියන්නේ නැහැ නේ ඔබතුමා. ඒකයි කියන්නේ. ඒ කතාවත් කියන්න ඕනේ. ඔව්. ගරු සභාපතිතුමනි ඒකයි මම කිව්වේ කතා දෙකක්. ඒක තමයි එක බෙදීම 80. මේක සාමාන්‍ය දවසටත් වෛද්‍යවරයෙක් වැඩ කරන්නේ පැය 6යි. පැය 6ක් තමයි තුමගේ බේසික් එකෙන් යන්නේ. ඊට අමතරව හැබැයි වෛද්‍යවරයෙක් ඇත්තට වැඩ කරන ප්‍රමාණය පැය 12ක් 13ක් දවසට වැඩ කරනවා. ඉන්න අපිට මං කියන්නේ දවසට පැය 12ක් 13ක් වැඩ කරනවා. හැබැයි අපිට උපරිම මේ වෛද්‍යවරුන්ගේ කැප් කරලා තියෙනවා දවසට උපරිම අතිරේක වැඩ සඳහා ගෙවන්නේ පැය 4යි. අපේ දිස්ත්‍රික්කේ වෛද්‍යවරු වැඩ කරන හැටි මම දන්නවා. මේ දිස්ත්‍රික්කේ වෛද්‍යවරු සමහර වෙලාවට රජයේ බෙහෙත් දුන්නේ නැත්නම් මේගොල්ලෝ පෞද්ගලිකයි
අමාත්‍යාංශෙත් එක්ක බෙහෙත් ටිකත් හොයා ගන්නවා. මේකේ නිලධාරී වැට්ටනම් ප්‍රොකියුමන්ට් කරන්නෙත් ඒගොල්ලෝ. අලුත් වෙන වෛද්‍යවරු ට්‍රේන් කරන්නෙත් ඒගොල්ලෝ. අලුතෙන් නර්සස්ලාවත් ට්‍රේන් කරන්නෙත් ඒගොල්ලෝ. මේ අමතර වැඩ රාශියක් කරනවා. පැය 6ක් කරද්දී ඇත්තට මේ ආණ්ඩුව විතර නෙවෙයි ගිය ආණ්ඩුව පැය 4යි දුන්නේ. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. මේ මිනිස්සු යවන්න එපා මේ රටින්. සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තුව හරහා ගහන එක නවත්තන්න. ඒ වගේම තමයි අද මන් දීවර ශේෂ්ත්‍රයට මං අවධානය යොමු කරන්න ඕන ගරු සභාපතිතුමනි විශේෂයෙන් අපි දැක්ක අද උදේ නියෝජ්‍ය ඇමතුමා විශාල ප්‍රකාශයක් කරා. එතුමා ඒ කියපු වැඩ ටික වෙනවනම් අති විශිෂ්ටයි. කියන්න දෙයක් නැහැ එතුමගේ ඒ ප්‍රකාශය තුල ඒ කරන කියපු වැඩ ටික කරනවා නම් අති විශිෂ්ටයි. අපි අවුරුද්දක් බලාගෙන ඉන්නවා. හැබැයි අර දීවර සහනාධාරය වගේ නම් ඒක කරන්න එපා. අද රටේ දීවරය හිතනවා ඔබතුමාලා රැවට්ටුව කියලා වසන්ත ඇමතුමා. මොකද දන්නවද ඡන්දෙන් පස්සේ දීවර සහනාධාරය දීලා නැහැ. රුපියල් 25ක් දෙනවා කිව්වා. හැබැයි නොවැම්බර් මාසේ දක්වා දුන්නා. හැබැයි අද දැන් මාර්තු මාසේ වෙලා තියෙනවා. ඒ මාස ටිකේ නම් දීලා නැහැ. ඒකෙන්ද රවට්ටන්න හොඳ මිනිස්සු නෙවෙයි දීවරයෝ. ඒකෙන්ද මේ දීවර සහනාධාරය අපි දැක්කා. අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. වෙලාවට දෙන්න ඇමතුමා. මේක දෙන එක ඡන්ද කාලේ දුන්නේ වෙලාවටනේ. ඔක්තෝබර් මාසේ ටික ඔක්තෝබර් මාසේ ඡන්දේ වෙලාවට දුන්නා. නොවැම්බර් මාසේ ටික ඡන්ද වෙලාවට දුන්නා. ඒ වගේම මේ වෙලාවෙත් මාස 3-4 මේ දීවර සහනාධාරය පහු කරන්න එපා. මොකද සමහර බෝට්ටුත් එතකොට 20 පාරක් 30 පාරක් ගිහිල්ලා ඉවරයි. මම වගකීමෙන් කියන්නේ මොකද මම කුඩාවැල්ල ඔය දිගටම කුඩාවැල්ලේ ඉඳන් කිරින්ද දක්වා ඔය දිගටම දීවර වරායල් වලින් මේවට ලැබුණාද කියලා. අද උදේ මම දැක්කා දිලිප් වෙදාරච්චි ඇමතුමා එතුමගේ බෝට්ටු තුනට හම්බුනේ නෑ කිව්වා. ඒකෙහින්ද මං ඉල්ලීමක් කරනවා දීවරයන් වෙනුවෙන් ඔබතුමාලා මේ ගෙනාපු යෝජනා ඉස්සරහට ගෙනියන්න. ඇමතුමනි අපි සුබ බදනවා. අපේ උපරිම සහයෝගය ලබා දෙනවා ඔබතුමාලගේ වැඩපිළිවෙලට. ඒ කියපු වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යන්න කියලා ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි. ගරු දයසිරි ජයසේකර මන්තුමා ඔබතුමාට විනාඩි 3ක් තියෙනවා. ගරු සභාපතිතුමනි මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ සුගත් සිල්වා මැතිතුමා සම්බන්ධව මම කරපු ප්‍රකාශයක් සම්බන්ධව විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේත් ඒ වගේම විවිධ මාධ්‍ය හරහාත් මට දෝෂාරෝපණය කරලා තිබුණා. විශේෂයෙන් මම කියන්න කැමතියි සුගත් සිල්වා මැතිතුමා කියන්නේ මාත් එක්ක විශ්වවිද්‍යාලයේ අපේකට හිටපු සහෝදරයෙක්. ඒ වගේම ඔහු වෙනුවෙන් ඔහු මාව එකතු කරන් ගිහලා මගෙන් ගීත අහලා තියෙන සහෝදරයෙක්. ඒ නිසා කිසි වෙලාවක මේ විශේෂයෙන් මම කියන්න කැමති අපේ විශේෂ අවශ්‍යතා සහිත මේ රටේ ඉන්න ප්‍රජාවට කිසිදු ආකාරයේ අපහාසයක් කරන්න උපහාසයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. විශේෂයෙන් මම කතා කරේ වෙන කාරණයක් ඉඳ නෙමෙයි. ඒකම මාත් එක්ක දැනුත් මේ අපි කෑම කාලාවේ අපි දෙන්නත් එක්ක ඉඳගෙන. නමුත් කෙසේ වෙතත් අපි මම කිව්වේ වෙන කාරණයක් ඉඳ නෙමෙයි. එතුමා වගේ කෙනෙක් අතිනුත් ඔවුන්වත් තල්ලු කරලා තියෙනවා මේ වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට. ඒකයි මට කියන්න උවමනා වෙලා තිබුණේ වෙන කාරණයක් ඉඳ නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම මම සමාව ඉල්ලනවා එතුමාගෙනුත් ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත සියලුම ආදරණීය සහෝදරයන්ගේ මේ රටේ විශේෂයෙන්ම මට පපුවක් තියෙන කෙනෙක් හදවතක් තියෙන කෙනෙක් කවදාවත් අපි ඒ අයව තලා පෙලා වැඩ කරන අය නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම ඒ සියලු දෙනා වෙනුවෙන් නැවතත් මම සමාව ඉල්ලනවා. ඒ නිසා සුගත් සිල්වා මැතිතුමාට හිත රිදුනා නම් මම ඔහුට ඊට කලින් ගිහලා කතා කරා. විශේෂයෙන්ම මේ සියලු දෙනා වෙනුවෙන් සමාව භජනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රශ්නෙට අපේ විපක්ෂ නායකතුමා ඇඳ ගැනීමට මම කරුණාකරලා කියන අයට කරුණාකරලා ඒක නතර කරන්න. මොකද හේතුව විපක්ෂ නායකතුමා කියන්නේ අපේ නායකයා විදිහට මේ විපක්ෂේ අපි සියලුම පක්ෂවල එකට එකමුතු වෙලා වැඩ කරන්නේ. අපේ එකෙන් විපක්ෂයේ සන්ධානයේ සියලුම පක්ෂවල අයට යම් අපහසුතාවයක් සිද්ධ වුණා නම් ඒකටත් මගේ සමාව ඉල්ලනවා. මම කියන්නේ එහෙම සමාව ගන්න තරම් මනුස්සකමක් සහ හැදියාවක් අපිට තිබෙනවා. හැබැයි 88 89 මරලා දාපු මිනිස්සු වෙනුවෙන් මැරිච්ච අය වෙනුවෙන් සොරි කියලා කියනවා. සොරි කියලා විතරයි මං හිතන්නේ නායකයෙක් විදිහට කිව්වේ. ඒ නිසා මං හිතන්නේ අඩුම තරමේ ඒ වගේ විනාශයක් කරපු එක සම්බන්ධව කතා කරන්න ඒ අයට උවමනාවක් නැහැ. නමුත් මේක මං හිතනවා මට ජීවිතේට වුණ විශාල අපහසුතාවයක්. ඒ නිසා මගේ අතින් ඒ වුණ වැරද්දට නැවතත් මම සමාව භජනය කරමින් ඔබතුමා දුන්න වෙලාවට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.